ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ඔයාලට ගෙනාවේ මේ තියෙන්නේ hair spray එකක්. ඉතින් කොණ්ඩේට අපිට සත්කාරයක් විදියට මේක යූස් කරන්න පුළුවන්. ගෙදර හදාගත්තු rosemary water එක. ඉතින් මේක හරිම ලේසියෙන් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපි බලමු මොනවද ඕන වෙන්නේ කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ ලුණු ගෙඩිය උඩ පොත්ත. ඉතින් මේක වේල්ල තමයි තියෙන්න ඕන. අමු පොත්ත ගන්නේ නැහැ. එතකොට අපිට මේකේ ගඳ හිටිනවා. ලුණු ගඳ හිටිනවා. ඒක නිසා මේ උඩ පොත්ත තමයි අපි අරගන්නේ. ඒක දූවිලි තියෙනවා නම් ඔයාලා සෝදලා අරගන්න. ඊට පස්සේ මේකට අපිට අවශ්‍ය වෙනවා වතුර, හන ඇට, ඒ වගේම කරාබු නැටි, rosemary. rosemary ඔයාලට පුළුවන් fresh එක එහෙම නැත්නම් වේලිච්ච එක උනත් පාවිච්චි කරන්න. ඒ වගේම උළුහල් අවශ්‍ය වෙනවා. මම ප්‍රමාණයන් ඔයාලට ලියලා තියන්නම් වතුර ලීටරයකට අවශ්‍ය වෙන ප්‍රමාණයන්. මේ තියෙන්නේ කරාබු නැටි. මේ සියල්ලම අපි එකතු කරගෙන හොඳින් තඹ ගන්න ඕන. මේක නාලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලගේ කොණ්ඩේ වේලුණාට පස්සේ ඔයාලට ස්ප්‍රේ කරන්න පුළුවන්. කොණ්ඩේ ඝන වෙනවා. ඒ වගේම කොණ්ඩේ හැලෙන්නේ නැහැ. ඉතින් මම අත්දැකීම කියන්නේ මම මාස 2ක් විතර මේක යූස් කරලා තමයි ඔයාලට මේ රෙසිපි එක අරගෙන ආවේ. කිචන් එකේ තියෙන දේවල් වලින් ඊට අමතරව rosemary තමයි ඔයාලට හොයාගන්න අමාරු. ඒවා කඩවල තියෙනවා, බෙහෙත් කඩවලක් තියෙනවා ලංකාවේ නම් වියලි rosemary එක ගන්න පුළුවන්. ඉතින් මගේ ගෙදර fresh එකක් තියෙනවා. මම ඒකට වියලිච් එක තමයි අරගත්තේ ටිකක් වැඩිපුර ඕන නිසා. ඊට පස්සේ අපි වතුර එකතු කරලා මේක හොඳින් බොයිල් කරගන්න ඕන. වෙලාවක් අවශ්‍ය නැහැ. සමහර විට විනාඩි 6ක් වගේ තමයි ගත වෙන්නේ. හොඳට මේක 3-4 වතාවක් බොයිල් වෙන්න ඕනේ. එතකොට මාර සුවඳක් එනවා කිචන් එක පුරාම. හරිම සුවඳයි. ඊට පස්සේ තමයි අපි මේක නිවෙන්න ඇරලා පෙරලා බෝතල් වලට දාන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ස්ප්‍රේ කරගන්න තමයි මේ තියෙන්නේ අවසානෙට. ඉතින් මේකේ ලුණු පොතු තිබුණයි කියලා පුංචි ගඳක්වත් නැහැ. මාරම සුවඳයි. මේක හරියටම මාසයක් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකෙත් නෙවෙයි. මම එළියෙමයි තියාගත්තේ. සාමාන්‍යයෙන් දැන් නම් සීතල නිසා අපිට අවුලක් නැහැ. ඔයාලා ෆ්‍රිජ් එකේ තියාගත්තත් කමක් නැහැ ලංකාවේ නම්. මේ විදිහට මේ තියෙන්නේ කූල් වුණාට පස්සේ පෙරා ගන්නවා. ඊට පස්සේ තියෙන ඔයාලට බෝතල් වලට එකතු කරගෙන ස්ප්‍රේ කරන එක තමයි. අපේ අක්කලට නංගිලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්යි. ඉතින් මම ඔයාලට මේක අරගෙන ආවේ මාස 2ක් මම යූස් කරලා ප්‍රතිඵල ගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක අවසානයේ කොණ්ඩේට මම ස්ප්‍රේ කරන විදිය තියෙනවා. ඉතින් නාලා ඉවර වෙලා කොණ්ඩේ වේලගෙන ඊට පස්සේ මම මුළු කොණ්ඩේටම මේක ස්ප්‍රේ කරගන්නවා. එතකොට කොණ්ඩේ චුට්ටක් ඝනකම වෙනවා. ඒ වගේම කොණ්ඩේ හැලෙන එක නතර වෙනවා. ඒ වගේම කොණ්ඩේ චුට්ටක් බ්‍රවුන් පාට වෙනවා. ලස්සන පාටක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදියට හදලා යූස් කරලා නොමිලෙම සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. hair tone එකක් විදියට පාවිච්චි කරන්න. ඉතින් මේකට rosemary water එක කියලා තමයි කියන්නේ. මොකද rosemary ටිකක් වැඩිපුර දාන නිසා. ඒ වගේම කරාබු නැටි ගොඩක්ම හොඳයි කොණ්ඩෙට. rosemary ඒ වගේම හොඳයි. ඉතින් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් මාස 2ක් 3ක් යනකොට. මගේ කොණ්ඩේ කොහොමද දික් වෙන කොණ්ඩයක් නෙමෙයි. ඒත් දැන් නම් ටිකක් දිගයි. හැලෙන ගතියක් ටිකක් අඩු වෙලා තියෙන්නේ මේක නිසාම. ඊට අමතරව මම ගෙදර හදන තෙල් එකක් තියෙනවා. ඒකෙත් මම රෙසිපි එක ඔයගොල්ලන්ට කලින් දාලා තියෙනවා. මේ දෙක තමයි මම යූස් කරන්නේ. මම කවදාවත් සල්ලි දීලා කඩෙන් අරගන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අවසානෙට කොණ්ඩෙත් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. හැමදාම මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක්ම ස්තුතියි. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.